Welcome to another gameplay video sitting boys and girls. Welcome back. Idan අපි play කරන්නේ Minecraft. මේ වලට කියන කොටියෙක් ඉන්නවා. අපි එයාට යන්න ඕනේ නැහැ. විශේෂ මාර්ගයලා මේ පැත්තේ ගියා. ගස් උඩින් බඩ ගගා යන්න ඕනේ නැහැ. මේ මම ටිකක් කපා ගමු. මේ ලොකු කඩ කපා ගමු අපි. Then crafting table එක හදාගමු. නේද මේ වැරදිලක් වෙනවා. හරි අපි දැන් crafting table එක මෙතන place කරලා අපිට අත්‍යවශ්‍ය උපාංග ටික හදාගමු. හරි මේක ඉතින් ඔයාලට තාම මේක අපි episode ගේනවා. මේ තියෙන episode 1. ඔයාලා තවත් episode ඕන නම් ඉතින් comment කරලා like කරලා subscribe කරන්න. කොහොම subscribe කරන්නේ අපි වීඩියෝ බලන ගොඩක් කට්ටිය subscribe කරන්නේ නැහැ. ඒ වුණාට ඉතින් ඔයාලා subscribe කරලා අපිට උදව්ව දෙන්න ඉතින් subscribe කරන්න ඕනේ. like කරන්න වීඩියෝ බලන්න. හරි අපි දැන් මෙහෙම stone ටික cobblestone ටික mine කරගමු. හරි අපි දැන් cobblestone නැති වෙයි. එතන දෙන්න වෙන්න තමයි ඇති වෙද්ද නේද? අපි ලොක් තුනක් තියෙනවා. අපිට අනිත් පඩි වෙලා කපන්න පුළුවන්. ඇති වුණා. හරි අපි දැන් ගල් යුගයේ මාරු වෙන්නත් ඕනේ. අප්පා අපි තව ස්ටික් ටිකක් හදාගමු. ස්ටික් ටිකක් හදාගෙන පිකෙක්ස් එකක් හදාගමු. පිකෙක්ස් එකක් X එකක් නෙමෙයි පිකෙක්ස් එකක් හදාගමු. X එක උත් හදාගමු. ඊට පස්සේ අපි මේක කඩාගෙන යම් පොඩ්ඩක් උඩ පැත්තට කන්ද උඩ යන්නේ අතර කොට්ටියක් ඉන්න කෙලින් දන්නේ අපිට ඒ වෙන්නත් පුළුවන් නොවෙන්න පුළුවන්. හැබැයි මේ එහා පැත්තේ අයිස් පැත්තක් තියෙන්නේ. මම තියනවා සමහරවිට ඒ පැත්තේ අයිස් විදයක් ඇති කියලා නොවෙන්න පුළුවන්. මෙතන තියෙන කොබල්ස්ටෝන් තියෙන තරම් අපි මෙතනින් උඩ පැත්තේ යමු. ඉම්මන්ට යමු දැන් උඩ පැත්තේ. කේව් එකක් එහෙමත් තියෙනවා. මෙතන පොඩ්ඩක් අර කොබල්ස්ටෝන් තියෙන තැනක් වගේ කේව් එක ටිකක් තියෙනවා වගේ. ඊට කලින් පොඩ්ඩක් ලූට් අප් වෙන්න ඕනේ. අපි යමු එළියට. එළියට ගිහිල්ලා මෙන්න මම උඩට. හරි මෙතන ලොකු ගස් ටිකක් තියෙනවා. මෙහෙම අපි කේව් වලට දැම්ම යන්නේ. කියන්න බෑ මොන ඉන්නේ කියලා. zombiesලා එහෙමත් ඉන්නා. ඔයාලා ඉතින් FIFA තව වීඩියෝස් ඕන නම් කමෙන්ට් කරලා like කරලා subscribe කරන්න. දැන් චාකෝල් ඇටි කඩා ගන්න මෙතන හැබැයි වැටුනොත් නයි ඉතින් ඩෙඩ් වෙනවා වගේ. වැටුනොත් ඩෙඩ් තමයි. මොකද්ද කරන්නේ? මෙහෙම ඩෙඩ් බෝඩ් ටිකක් ගහලා ගන්න ඕනේ. මෙතන මෙහෙම ගහලා පල්ලෙහාට වැන්නොත් ඩෙඩ් වෙයි. අපි මෙතන පල්ලෙහාට හැරුනේ. හරි ඉතින් පල්ලෙහාට හැරුවම දෙකේ නැති වෙයි කියලා එකපාර කඩන් හැටි ඉදන්නේ මෙතන. එහෙම සීන් නැති ඉදන්නේ කියන්නේ. එහෙම නෑ වගේ කියන්කෝ. බලන්න මෙහෙම ගන්න ඕනේ. හරි දැන් මං ඉතින් හැම දෙයක් නැති. මම ඉන්ටර් පල්ලෙහාට අර පැත්තට ගොඩක් පල්ලෙහාට ආවද පල්ලෙහාට ඇවිල්ලා දැන් ආයෙ මෙතනින් මෙතන පොඩ්ඩක් තියෙනවද නැහැ. හරි බලමු අයන් මේ දිවහනේ නෑ. අර අපි දැන් මෙතන ඉඳන් ගමන ආයෙත් ආරම්භ කරමුද නැත්නම් මෙතන උඩ මුලින්ම නැගලා චාකෝල් එක හරි ගමු මොනවද තියෙනවද දන්නේ. මෙහෙම මුඩනගින් ඉතින් අම්මා අයන් තියෙනවා. මම හිතුවා වගේම ඕනෙම බාණ්ඩේ තියෙන අපි වයින් සුබ ආරම්භයක් තමයි තියෙන්නේ. කෙලින්ම කොහොම සුබම ආරම්භය. අපිට තමයි මෙහෙම අයන් මෙහෙම කනාවට එහෙම හම්බෙන්න ගොඩක් අඩුයි. මෙයා chance එකක් මන් නෙමෙයි. ඉතින් ඔයාලට තමයි අයන් බ්ලොක් එකක් හම්බුණා.
වටේ ඔක්කොම සුද්ධ කරලා බලන්න. මොකද තවත් තියෙන්න පුළුවන්. ඒක නිසා එහෙම බලන්න. මෙතන යටත් එකක් තියෙන ගලවගමු අපි. දැන් වටේ පොඩ්ඩක් බලමු. අපි දැන් ෆර්නික්ස් එකක් එහෙම හදාගන්න ඕනේ. ෆර්නික්ස් එකක් හදාගත්තා නම් දැන් හොඳයි. අපිට මෙතන ෆර්නික්ස් එක හදාගෙන අපේ අයන් ටික උණු වෙන්න දාන්න චාකෝල් එක ඕනේ. ගස් ලොග් ටිකක් කරවගත්තා නම් හරි. ලොග් වලින් පුළුවන් දන්නේ නැති අය. මම හිතන්නේ දන්නේ නැති අය ඉන්නවා කියලා. දන්නේ නැතේ ඉතින් දැනගන්න. ගස් වල ලොග් වලින් පුළුවන් ෆර්නික්ස් එකට දාලා ගිනි තියන්න ෆර්නික්ස් එක ගිනි තියන්න ෆර්නික්ස් එක ඉනු කරන්න. හරි අපි ලොග් ටිකක් කපාගමු. ඉතින් අපි අද බලමු අපිට ගයක් සමහර විට හදාගන්න පුළුවන් සමහර විට බැරි වෙයි. ඒවා ඉතින් කියන්න බෑ. කොහොමද ඉතින් අද අපි තියන්නේ සුබ ආරම්භයක් කරගන්න තමයි හිතන් ඉන්නේ. සුබ වගේ හැබැයි ආයෙ ටික උසම්නා ගැම්මක් වගේ දැන් අපිට අපේ එන්ට්‍රන්ස් එකකට පොඩි පිපුමක් හදාගන්න වෙයි. දැන් ඔන්න දැන් ගත්තා. ෆර්නික්ස් එකත් ඔතන ප්ලේස් කරගමු. ෆර්නික්ස් එක ප්ලේස් කරලා අයන් ටික අපි උණු වෙනවා. ඇති වෙයි කියලා හිතනවා මම. තමයි මදි වෙයිද දන්නේ නැහැ. අපි එතකම් පොඩ්ඩක් වටේට ගිහින් බලමු. අපි අද ගයක් හදාගන්න බැරි වුණත් මොකෙද්ද මේ? ඔබයා කෙනෙක් වගේ අපි දැක්කද? මේක ඉතින් අලුත් ටෙක්ස්ට් මොඩ්ස් ෂෙයා කරනවා. ඔයාලට මේක ඕන නම් අපි ඔයාලා subscribe කරන්න. මේ මොඩ් එක ඔයාලට ෂෙයා කරලා දෙන්න. අපි ඔයාලා subscribe වැඩිපුර ගහුවොත් ඉතින් මේ සත්තු ගොඩක් ඉන්න මොඩ් එක Minecraft එකට දාලා ඔයාලට දෙන්නම් අපි. මෙහෙම ආය අපි තැනට යමු අපි. සුබම ආරම්භයක් වගේ හිතෙනවා මට. අපි දැන් මේකක් හදාගමු. කෙක්ස් එකක් හදාගමු. අයන් පිකෙක්ස් එකක්. ඒක වටිනවා අනිත් ඒවාට වඩා. ඔයාලා අපිට අපි ඔයාලා කැමති දැම්මොත් අපි හાર્ඩ්කෝර් සීරීස් එක හදනවා. අපිට ඒ වගේ ස්ටික් එකක් තියෙන අපිට තව ස්ටික් එකක් හදාගන්න පුළුවන් නේ. ලොග් එකක් තියෙනවා. හදාගත්තාම හරි ඉන්නේ. එක ලොග් එකක් තියෙයි. අවුලන්නේ කොකටද කියලා අපිට තවත් වැඩ වලට ඕනේ වෙයි කියලා කපාගමු. සීනා ගේමකට කියන්නම් තිබ්බට ඉතින් බෑනේ. ඒක නිසා දෙකක් ඕනේ ස්ටික් හදන්න ඕන. අපි මෙතන මේවා හදාගන්න පොඩි ලොග් ඇවිල්ලා මේවා ලොග් වලට හදාගමු. සෙප්‍රස් ගහක් කියලා තියෙන්නේ. අපිට ඉතින් හොඳ ආරම්භයක් ආයෙත් මතම් ආරම්භයේදී ස්ටික් හතරක් හදාගත්තා. අයන් කෙක්ස් එකක් ඇද. දැන් අපි යන් අපේ පුංචි නිවහනට නිවහනක් මන් නෙමේ බංකරේ. පුංචි බංකරේ. යංගට අපි මේක ඉතින් අපේ ෆස්ට් වීඩියෝ නිසා ඉතින් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ගන්න. අපි තවත් වීඩියෝ දානවා ඔයාලා. බය වෙන්න එපා. අපි තව වීඩියෝ දානවා. හරි මචං. මේ අපි දැන් පිකෙක්ස් එකක් හදාගමු. ආත්ම ආරක්ෂාවට කියලා ආත්ම ආරක්ෂාවට බඩු ඕනේ. අපි අනිත් අයත් ගත්තා. ඔක්කොම අනිත් මෙලෙස ඉවරයි. ෂීල්ඩ් එක හදාගත්තා නම් හොඳයි. මොකද ආත්ම ආරක්ෂාවල තියෙන බෑ. ඉතුරු දෙකට ඉතින් ඉතුරු අපි පහක් තියනවානේ. ඉතුරු පහට අපි X එක උත් හදාගමු. X එක උත් හදාගමු. හරි දැන් කියලා තියෙන දැන් අපි ගාව තින්නේ දෙකයිනේ. ඔය දෙකයි තියෙන්නේ. මේ දෙකට ඉතින් කරන්න දෙයක් නැහැ. කඩුවක් මම ඒකට ඉතින් කඩුවක් හදාගමු නේ. කරන්න දෙයක් නැහැ. කඩුවක් හදමු. අපේ සෝල්ඩ් එක. දැන් අපි ආත්ම ආරක්ෂාව ගොඩක් බඩු තියෙනවා. හරි අපි ඊට පස්සේ ඉතින් අපේ පරිදා ඉන්නේ ඉතින්. හරි ඔය තින්නේ අපි ආපු ගමන් ගියා. දැන් උන රෑ වෙනවා. අපිට ඉතින් මේක හදන්න වෙනවා. හරි ඉතින් රෑ වෙන දිහා බලාගෙන ඉන්න තමයි අපිට වෙන්නේ දැන්. හොඳට
අවුනේ හඳ පායන්න වගේ යන්න අපි එළියකින් ෆයිට් කරන්නත් බෑ ඇඳක්වත් නෑ ෂීප්ලත් නෑ ස්කෙලිටල් නයිස් පවුඩ් වෙලා ඉන්නවා ගොඩක් හරි ඉතින් අපි දවල්ට වීඩියෝ ගෙන්නම් හරි ඉතින් අදට අපි මේ වීඩියෝ එක ඉවර කරලා දානවා තවත් දවසක වීඩියෝ එකක් බලාපොරොත්තු වෙන්න අපි ඉන්නවා ආයෙමත් දවසක තවත් වීඩියෝ එකක් හම්බෙනකල් හැමෝටම සුබ ගමන්